සංසාරගත බැඳීම කියන එක හරිය වටිනවා. මේක මිනිස්සුන්ට තියෙන්න ඕන. කාලෙකින් සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ පින්නතුනේ දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයයි යශෝදරා දේවියයි සිදුහත් බෝධිසත්වයන්ට නිවන් දකින්න පුළුවන්ද? සංසාර යශෝදරා හම්බුනේ නැත්තම් යශෝදරා මොන්න තරම් හයියට හත්තියට හිටියද? කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න නම් අපි පන්සල් යන්න කලින් පන්සල වගේ කරගන්න ඕන තැනක් තියෙනවා. කොතනද? අපේ ගෙදර. අහලා තියෙනවද අර පවුල පන්සල වගේ වෙන්න ඕන කියලා? පවුල පන්සල වගේ නොවි චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් තියනවද? පවුල පන්සල වගේ වෙන්නේ නැතුව සිල් ගත්තට වැඩක් තියනවද? සසරට පින් කුසල් හේතු වෙයි. සනසීම තියෙන්නේ පන්සලේද පවුලේද? සනසීම තියෙන්නේ පවුලේ. සනසීම පතන්න ඕන කොහෙන්ද? පවුලේ. මොකද කොච්චර බණ අහලා පින්දහම් කරලා හැන්දෑවේ ගෙදර යනකොට සනසීම තිබ්බේ නැත්තම් හිත සෞත්තුවෙන් නෙමෙයිද නිදා ගන්නට වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. පින්නත්නේ සසරේ ඔය ගමන දෙන්නටම එකට යන්න හම්බේ. නිවන් දකින්නකම් ඔය බැඳීම tie. මෙහෙම බැඳීම් පින්නතුනි හම්බෙන්නේ හරි කලාතුරකින්. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය අපාය කරන්නත් පුළුවන් පවුලකට. එහෙම නෙමෙයිද? හම්බෙච්ච මිනිසත් භවයේ තුල දිව්‍ය ලෝකය ලබා ගන්නටත් පුළුවන් කොහෙන්ද? පවුලකට. දැන් අර මතකද අපේ බෝධිසත්වයෝ ඇසලපුර පසළොස්වක් පෝය දවසේ අභිනිෂ්ක්‍රමණය කරනවනේ නේ. කාටද කතා කරන්නේ? චන්නට කියනව නේද? මොන ආශ්‍රයද ලෑස්ති කරගන්න කියන්නේ? කන්තක සූදානම් කරන්න. පින්නතුනේ තත් බෝධිසත්වෝ වෙනුවෙන් කී ලක්ෂයක් අශ්වය මාලිගාවේ ඉන්නද? කොච්චර ඉන්නද? අප්‍රමාණ විදියට අශ්වය හිටියා. බෝධිසත්වෝ චන්නමතියට කිව්වේ කවුරු තෝරගන්න කියලා? කන්තක ලෑස්ති කරන්න. මොකද ඒ කන්තක විතරක් ජාතක පොත පෙරලනකොට බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට කොච්චරනම් සංසාරේ කන්තක හම්බෙලා තියෙනවද බෝධිසත්වයන්ට? කන්තක ආත්ම කීයක් බෝධිසත්වයන්ට ස්වාමියා වෙලා තියෙනවද? ජාතක දේශනාව අවසානයේ බුදුහාමුදුරුවෝ කියනව නේද? එවකට කන්තක නම් අහවලාය කියලා. සසර ගනුදෙනුව ඉවර කරන්නට කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. මොකද කල්යාණ මිත්‍රයෝ මත තමයි පින්නතුනේ අපේ පව් කුසල් සිද්ධ වෙන එක අඩුද වැඩිද කියන එක තීරණය වෙන්නේ. මොකද ඒ චන්නෑමතිය විතරක් ලෑස්ති කරගත්තේ සංසාර බැඳීම. පින්නතුනේ කන්තක අශ්වයා නේරංජනාව තරණය කරලා කන්තකට දරාගන්න බෑ සිදුහත් බෝධිසත්වයෝ ආභරණ ටික ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. දෙවැනි අවස්ථාවේ කන්තක ඔලුස්සලා බලනකොට බෝධිසත්වයෝ කෙස් වැටිය කපලා කහවතාවක් දරලා කන්තකගේ පපුව පැලිලා මැරෙනවා. සසර ගනුදෙනුව ඉවරයි කියලා දන්නවා. චන්නමතිය මාලිගාවට යනවා. බුද්ධත්වයේ ලබාගෙන 20000ක් මහා සංඝරත්නය සමග බුදුහාමුදුරුවෝ කිඹුල්ලක් නුවරට වැඩියට පස්සේ දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරෝ මොකද්ද කියන්නේ? මෙන්න මේ මං කියන විදේ ස්වාමියා බිරිඳ බැඳීමක් තියෙන්න ඕනේ. මම මේ අද මෙහෙම බණක් කියන්න නෙමෙයි ආවේ. මේ බිරිඳගේ උපන්දිනයට බණක් කියන හින්දා මම මේක කියන්නේ. තථාගතයන් වහන්සේ දන් වළඳලා අවසානයේ
සුද්ධෝදන රජුරු ඇවිල්ලා මොකද්ද කියනවා නේද බුදුහාමුදුරුවනේ යශෝදරාව කාමරේ අඬනවා. එහෙමනේ. යශෝදරා බුදුහාමුදුරුවන්ට මුණ දෙන්න එළියට ආවද? එළියට ආවේ නැහැ. දුක. සංසාරේ කල්ප ගානක් පතාගෙන ආපු ස්වාමියා මුළු දඹදිවම රජ කරපු රජවරුන්ගේ පුත්තු විවාහ යෝජනාව ගේනකොට සිද්ධාර්ථ කුමාරයා අභියෝග කරලා කියනව නේද සුද්ධෝදන රජුරවන්ට රජතුමනි සැලෙන්න එපා. සූදානම් කරගන්න බල පරාක්‍රමයේ පෙන්වන්න. තරංගේ යශෝදරාගේ තාත්තා මොකද කියන්නේ? මගේ දියණිය දෙන්නේ දුන්නු ශිල්ප, කඩු ශිල්ප, යුද ශිල්ප ශාස්ත්‍රයේ කෙල පැමිණි රජපුතෙකුට විතරයි. ඔච්චර පතන්ඩැද්දේ විවාහයට අභියෝගේ බාරගන්න. ලක්ෂ ගානක් මිනිස්සු රජවරු මැති ඇමතිවරු ඉස්සරහ අපේ බෝධිසත්වෝ සංසාරේ බුදු වෙන්න පතාගෙන ආපු ඒ පාද පරිචාරිකාව බිරිඳ ස්වාමි දියණිය ලබා ගන්නට අවසානාත්මෙත් ලබා ගන්නට මොකද කරන්නේ? දුන්නු ශිල්ප දක්වනවා, කඩු ශිල්ප දක්වනවා, යුද්ධ ශිල්ප දක්වනවා. සර්වමිත්‍ර බමුණගෙන් ඉගෙනගත්ත ඒ මහා ශාස්ත්‍රයන් වල අනුභවයෙන් තමයි යශෝදරා හා සරණ බන්ධනයට එක්කහු වෙන්නේ. මොන ව්‍යායාමයක් කරත් සංසාර ගනුදෙනුව බුදු වෙනවා කියලා නැවැත්තුවද නැහැ. බුදු වෙන ආත්මෙත් විවාහ වෙන්න ඕන කියලා පතාගෙන ඉන්න ඇති. ඒකට උදව් කරේ කවුද? යශෝදරාට බෝධිසත්වයන්ට යශෝදරා පින්නතුනේ ඇසලපුර පාල් 15ක් පෝය දවසේ රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපේ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කළේ. යශෝදරා වෛර බඳිනවද? යශෝදරා දැනගන්නවා දැන් සුද්ධෝදන රජුරෝ කියනවා බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මාලිගාවෙන් ගියපු දා ඉඳන් යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ දවසට එක වේලයි වළඳන්නේ. යශෝදරා මොකද කරන්නේ? එක වේලයි කෑවේ බලන්න. දෙන්නගේ සංසාරේ මොන බැඳීමක් තියෙන්නද? බුදුහාමුදුරුවනේ යශෝදරා දැනගන්නවා ඔබ වහන්සේ කසී සලු අතෑරලා රළු වස්ත්‍ර දරාගෙන. යශෝදරා මොකද කරන්නේ? අර සිනිදු සලු සියල්ල පැත්තකට දාලා රළු වස්ත්‍ර දරනවා. ස්වාමි භක්තිය. යශෝදරාවතේ කියනව නේද අර කැලේ තියෙන කොයි දේවත් රස වේවා, ගව්වෙන් ගව්ව දිව මාලිගයි දිවේවා. දන්නම මුළු සංසාරේ මාවේ රාහුල කුමාරයා දාලා ගියේ මගේ ස්වාමියා වෙන මොකේටවත් නෙමෙයි විමුක්තිය හොයන්න. එහෙම ගියාට පස්සේ පතනවා මේ අවුවේ ඇති රස්මාලා අඩුවේවලු. අවුවේ සැර මගේ ස්වාමියාට දැනෙන්න බාලු. ගව්වෙන් ගව්ව දිවමාලිගේ දිවෙන්න ඕනලු කවුරු වෙනුවෙන්ද? මගේ ස්වාමියා වෙනුවෙන්. කවුද මේ පතන්නේ? යශෝදරාව. පින්නත්නේ යශෝදරා දවසට එක වේලක් වළඳලා හිස මුඩු කරලා මාලිගාවේ ස්වාමියා වෙනුවෙන් ඉන්නවා. උපවාස කරනවා. මෙහෙම බිරින්දෑවරු නෙමේද ඕනේ? මෙහෙම බිරින්දෑවරු ඕනේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේට තිබ්බේ නැද්ද පණිවිඩයක් යවන්න? යශෝදරාට එන්න කියන්න පල්ලහැට කියලා පණිවිඩය යවන්න තිබ්බේ නැද්ද? තිබ්බා. ස්වාමි දියණිය ස්වාමියාට එලෙස ගරු බුහුමන් දක්වනකොට බලන්දර බුදුහාමුදුරුවෝ ලෝකෙටම දීපු පණිවිඩේ යශෝදරාගේ කුටියට යනවා. යශෝදරාගේ කුටියට යනවා. යනකොට යශෝදරා අඬනවා. මොන දුකක් තියෙන්නද ඇද්දනේ? සංසාරේ කල්ප ගානක් එකටම ආවේ. එතනදී බුදුහාමුදුරුවෝ